ආයිබෝවන් අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා travel with chef YouTube channel එකට. අදත් මම රෙසිපි එකක් අරන් ආවා. ඒ තමයි මේ මඤ්ඤොක්කා කොහොමද අපි මලවගන්නේ කියලා. ඉතින් මැල්ලුමට හදාගන්න විදිය. ඉතින් ඒක හරිය ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් මම අද වීඩියෝ එකේදී ගොඩක් කරලා තියෙන්නේ මඤ්ඤොක්කා මම තනි තම්බගෙන යනවා ඉන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඒක හදන්න සහයකට අවශ්‍ය මොනවද මේ අමුද්‍රව්‍ය කියලා. ඉතින් මේ තමයි මේ මම මේ තම්බගත්ත මඤ්ඤොක්කා ටික ඉතින් පොඩියට කපාගෙන තියෙන්නේ. ඊළඟට මට පොල් ලෑස්ති කරන් තියෙනවා. ඉතින් මම මේක ඩිස්කේට් කොකනට් ගත්ත නිසා, මේ කියන්නේ වියලි පොල් ගත්ත නිසා මේකට උණු වතුර ටිකක් දාලා මේක සොෆ්ට් කරගෙන තියෙනවා. ඊළඟට මෙතනදී මම මැල්ලුමට අවශ්‍ය කරන ටික තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතන රම්පේ තියෙනවා, කරපිංච තියෙනවා, ලූණු තියෙනවා. ඊළඟට මෙතන තියෙන සුදු ලූණු, කුරුදු පොතු, අබ, ගම්මිරිස්. ඉතින් මේ මූලික රසෙන් තමයි මේ ටික අවශ්‍ය වෙන්නේ. මේක අපි ඇත්තටම ගල් වංගෙඩිය දාලා මේක කොටා ගන්න ඕනේ. ඊළඟට මෙතන ලුණු තියෙනවා, ඊළඟට කහ කුඩු තියෙනවා. ඉතින් මේ ටික මූලික වශයෙන් අපිට අවශ්‍ය වෙනවා. මේ අට වර්ග ටික ඉස්සෙල්ලා අපි දාගමු. ගම්මිරිස් ටික දාලා අපි හිමීට මේකට කොටා ගන්නයි තියෙන්නේ. ඊළඟට මම මේ ටිකත් ඔක්කොම එකතු කරගන්නවා. මේ රම්පි කෑල්ල තව පොඩියට කපා ගන්න ඕනේ. ඒක මම දෙවෙනි දා ගන්නවා. ඊට පස්සේ මේක මම හොඳින් මේක කොටා ගන්න තියෙනවා. මොකද මේ කොටා ගන්නකොට මේකේ හොඳ ෆ්ලේවර් එක හොඳට එනවා. ඊට පොලුත් මේකට එකතු කරන් පස්සේ තවත් මේකේ ස්ට්‍රෝන් ෆ්ලේවර් එකක් එනවා මේකට. විදිහට මම හොඳින් කොටා ගන්න. ඊළඟට පොඩියට කපා ගත්ත මගේ මේ රම්ප කෑල්ල ටිකයි ඊට අවු මිරිස් ටික එකතු කර ගන්න ඕනේ ඒත් එකම. ඊට මේක මේ විදිහට හොඳින් කොටා ගන්න තියෙන්නේ. ඊට පස්සේ මේක ටිකක් කළා කිරනකොට මම මේකට මගේ පොල් ටිකත් එකතු කර ගන්නවා. පොල් ටික එකතු කරගෙන ඊට පස්සේ කහ කුඩු ටික එකතු කරගන්න. කහ කුඩු ඊළඟට ලුණු. මොකද මම මේක තම්බද්දිත් මඤ්ඤොක්ක ටික ලුණු ටිකක් දාලා තමයි මම තැම්බුවේ. ඒක නිසා ලුකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. තමයි හරි සුවඳකුත් එනවා. ඉතින් මේක මේ වගේ ඔයගලන්ට මෙහෙම ගල් වංගෙඩියක් නැත්නම් ඔයගලන්ට පුළුවන් මේ බ්ලෙන්ඩර් එකේ දාලා ෆුඩ් ප්‍රොසෙසර් එක දාලා මේ විදිහට පොඩ්ඩක් කොටා ගන්න පුළුවන්. මොකද හැමෝටම පිටරට ඉන්න විශේෂයෙන් සමහර ගෙවල් නැහැ මේක. ඉතින් මේ විදිහට ඒකම තමයි වෙන්නේ. නමුත් අර මේකෙදි පොඩි ෆ්ලේවර් එකක් තියෙනවා. මේක තැල්ලන නිසා ගොඩක්. මෙයා මොඳින් තැලෙනවනේ. එතකොට අර ෆ්ලේවර් එක එළියට එනවා. ඒත් හැම එකම තියෙන විශේෂ ලුණු වල, ගම්මිරිස් වල, ඊළඟ සුදු ලුණු වල ඒ ඔක්කොම ෆ්ලේවර් එක එන හොඳින්. ඔබට පේන්නේ නැති මේක ඇතුළේ පාට තියෙන හැටි. මේ විදිහට තමයි මේක එන්නේ. දැන් මම මේක පොඩි හට්ටියක් ලිපේ තියලා ඉස්සෙල්ලා මේ ටික දාලා අපි මේක කවලම් කරලා ඔයාලට පෙන්නන්නම්. ඉතින් මම මේ වගේ හට්ටියක් ලිපේ තියාගත්තා. ඊට පස්සේ මම කරන්නේ මේ පොල් ටික කොහොම මේකට එකතු කරගන්න. ගින්දර අඩුවෙන් තියාගන්න. සමහරවිට ඕන නම් ඉතින් මේක තෙල් පොඩ්ඩකුත් දාන්න පුළුවන්. තෙල් ටිකක් දාලා මේක දාන්න පුළුවන්. එතකොට තව ටිකක් රහ වෙනවා. ඉතින් මම ගොඩක් පැත්තට මේ හෙල්ති පැත්තට හදන නිසා මට ඉතින් ඒක තෙල් දාන්න නැතුවම මම මේ හදන්නේ ඒකයි. ඉතින් හොඳ පාටක් තියෙනවා. මේක මම ගින්දර අඩුවෙන් තියාගෙන තියෙන්නේ. ඔව්. මේක පොඩ්ඩක් මේක හට්ටියේ මේ විදිහට මැලවෙන්න ආරිනවා. මොකද අර තෙත ගතියක් ටිකක් තියෙන නිසා මේ විදිහට මේක හැරෙන්න ආරිනවා. මේක මේ විදිහට මේ වන්තේ වතුර ගතිය ටිකක් තියෙන නිසා මම මේක මේ විදිහට මේ පොඩ්ඩක් වතුර ගතිය හින්දෙන්න නැලා මේක සාමාන්‍ය මේක තියෙන ඒවා පොඩ්ඩක් කුක් වෙන්න ආරිනවා. දැන් මේක හොඳින් මේ විදිහට හරි සුවඳක් එනවා. මේක හොඳින් පොඩ්ඩක් වෙලා තව පොඩි වෙලාවක් මේක මේ විදිහට මේ හීට් එකකින් මේක කුක් වුණොත් හොඳයි.
මොකද අපි පොඩ්ඩක් වෙලා තියාගන්න සමාජ නරක වෙන බලනවනේ. ඉතින් මේ හැම දෙයක්ම මේක පොඩ්ඩක් මේ විදියට කුක් වෙන තරමට වඩා හොඳයි. ඊට පස්සේ මගේ මඤ්ඤොක්ක ටික දැන් මම ලෑස්ති කරගෙන ඉන්නේ. දැන් මට මේක දාගන්න පුළුවන්. දැන් මේක හරි. මම දැන් මඤ්ඤොක්ක ටික මේ විදියට එකතු කරගන්නවා. ඔබ මඤ්ඤොක්කට මේ කහ නොදා තමයි මම මේක තඹ ගත්තේ. ඊට පස්සේ මම මේක මේ විදියට කලවම් කරගන්නවා. මේ හරි සුවඳයි. ඒ වගේ මම හිතනවා රසත් ඇති කියලා. කුක් කරද්දී මේ මද ගින්නෙන් තමයි ඒක කරන්න ඕන. හේතුව මොකද නැත්තම් ඔන්ට වඩා වුණොත් අඩිය ඩ්‍රයි වෙන්න පුළුවන්. ඒක ගැන හොඳ කල්පනාවෙන් තියෙනනේ හොඳ පාටක් තියෙනවා. මෙතෙන් හරිය සුවඳකුත් එනවා. මේක පොඩි වෙලාවක් මේක තියෙන ඔක්කොම මේ කුක් වෙලා මේ වේලෙන් නරින්න ඕන. ඒ වුණාන් පස්සේ ඕන මේක වලට පොඩි මොහොතක් වහලා තියන්නත් පුළුවන්. ඒකයි. ඒ ඕනම් මේකට උඹලකට ටිකුත් ඕන එකතු කරගන්නත් පුළුවන්. ඒවත් එක මතක් කරේ ඔයගලන්ට සමහරලාට අවශ්‍ය නම් මේ විදිහට එකතු කරන්න පුළුවන්. ඉතින් පොඩි වෙලාවක් මේක මෙහෙම තියන්න. මේන නේද මේ තමයි මම හදාගත්ත මඤ්ඤොක්ක මැල්ලුම. බං හොඳ පාටට තියෙනවා, පෙනුම ඔක්කොම හොඳින් තියෙනවා. ඒ වගේ තමයි හරිම රසයි. ඒක තමයි මම දැන් මේ අවලට පිළිවෙල. ඉතින් මේකේ මේ අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට් ටික ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇති. ඒක බලලා ඔයගලන්ට ඉගෙන බලා ගන්න පුළුවන්. අදින විදිහ. මේක සමහරලාට මඤ්ඤොක් ගොඩක් අය කැමති ඉතින් තම්බල කන්න, ඊළඟ කරියක් හදලා කන්න. ඒ වගේ තමයි මැල්ලුමක් හදලා. ඉතින් මැල්ලුම එකෙත් හරි විශේෂත්වයක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් බත් එකකට එම බත් මුලක් වගේ හදද්දී කන හරිම පංකාදුයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයගොල්ලෝ බොහෝ දේ ඉගෙන ගන්න ඇති කියලා. නැවතත් මෙවැනි මල්ප වීඩියෝකින් හම්බෙනතුරු අදට ගිහින් එන්න ඔබට සුබ දවසක්. ආයිබෝවන්.